අවුරුදු 20 ගාණක් ගේ ඇතුලේ කුඩු බොනවා. මගේ ඔළුව අත ගාලා ඒගොල්ලෝ කුඩු බොන තැනට ඇවිල්ලා මාව ඉන්දෝලා මගේ ඔළුව අත ගාලා මට කියලා තියෙනවා සුදු මේ බීම මට අඬලා කියලා තියෙනවා. සුදු මේ බීම බොන්න එපා මේ බීම බිව්වොත් මේමයි කියලා එච්චර කියලාත් මං කියලා තිනවා හරි බාප්පේ මං බොන්නේ නැහැ එහෙම කියලා මං එයාලට ඕනේ අවුරුදු 7ක් කුඩු බිව්වා ඔච්චර බාප්පලා දන්නේ නැහැ මම එක දවසක් ගේ ඇතුලේ සික් එකේ නිදියන් ඉන්නකොට තමයි බාප්පලා දන්නේ මම කුඩු බොනවා කියලා එදා මේ මිනිස්සු සික් එකේ ඉන්නේ ඉඳගනින් වරෙන් සොට්ටයක් ගන්න කියලා සොට්ටයක් ඇස්සුවා මම ඒ ගාපු ගෑයිලා තාම ගෙදර ගන්න මේ මිනිස්සු මට මචං බයකට නෙමෙයි අර තියෙන ආදරේට අනික මමත් ආසයි අනිත් කොල්ලෝ වගේ මටත් හොඳ ඉන්ටර්විව් එකකට ගිහලා ජොබ් එකක් කරලා මම ආසයි මට ඒකට ලැබීම නෑ මචං මම මගේ හිතත් එක්ක සටන් කරනවා මේ බීමට මේකත් නිකන් භාවනාවක් වගේ බං මොකද හිතන්න එපා බුද්ධ ආගමට ගෞරව එම සින්න එකක් නෙමෙයි මෙතන හරිද මේක භාවනාවක් කියන්නේ ඉදන්නවද මේ භාවනාවෙන් ගැලවෙන්න බැරුව ඉන්නේ බං හරිද මේක හොඳ භාවනාවක් නෙමෙයි මම try කරනවා මේ භාවනාවෙන් ගැලෙන්න සාතන් කෙනෙක් යනවා මචං සාතන් කෙනෙක් කියලා සුද්දා කැලක් ගාමු උඹ දන්නවද මම මේ දැන් නවත්තලා හිටපු දවස් ටිකේ අඩෝ මම වලවල් කීයකින් පැනලාද මං ඒක වලකට අවුනේ මං වලවල් කීයකින් මං පැන්නා උඹ දන්නවද මං නවත්තලා මේ දිගට එනකොට ගාමුත් කැලලා හරි ආසයි දෙන්න ඔය ගහන පැකට් එක දෙක ගාලා ගෙදර අම්මගේ කරාබු දෙක අරන් ගිහිල්ලා ගෙදර තියෙන බඩුවක් උස්සන් ගිහිල්ලා කුඩු ගාන එකෙක් එල්ලුම් ගාට දානවට වැඩිය නරකද කිලෝ ගණන් ගේනුම් ගෙනල් එල්ලුම් ගාට දැම්මනම් අඩු වෙන්නේ නැද්ද මං වගේ කෙට්ට මරණ දඬුවම නෙමෙයි මට මැරෙන්න හිතිලා තියෙන්නේ අපි දැන් රයිස් එකක් ගන්න කඩේකට ගියා කුකුල් භාගේ දාලා ගියද 350යි අනේ මගේ පැකට් එකට 350ක් මදි වෙනවනේ කියලා මම අරන් එන්නේ අර මා පරිමාණෙන් ගේන එකයිම නෙමෙයිනේ ඕ රයිස් ද බයිස් ද කනවා ඒ වගේ උන්ව තමයි එල්ලුම් ගාට දාන්න ඕනේ අපි වගේ උන් බං කොහොමද දැන් පණ පිටින් එල්ලිලා මැරිලා ඉවරයි බං